මක්කම ජයග්‍රහණය කිරීම. හිජ්රි 6 වන වර්ෂයේදී හුදයිබියා නම් ස්ථානයකදී නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සහ කුරේෂ්වරුන් අතර ගිවිසුමක් අත්සන් කරන ලදී. එයට කොන්දේසි රාශියක් ඇතුළත් විය. ඒවායින් වැදගත්ම දෙය නම් මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ කණ්ඩායමට එක්වීමට කැමති අයට නබිතුමාගේ කණ්ඩායමට එක්විය හැකිවීම සහ කුරේෂ්වරුන්ට එකතු වීමට කැමති කුමන ගෝත්‍රවලටද ඔවුන්ට එම ගෝත්‍රයට එකතු විය හැකිය. මේ පදනම මත කුසාආ වංශය නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ පැත්තට එක්විය. බකර් වංශය කුරේෂ්වරුන්ට එක්විය. අවුරුදු 2ක් ගත වුණා. කිසියම් හේතුවක් නිසා බකර් සහ කුසා වංශ අතර යුද්ධයක් ඇතිවිය. ඒ අවස්ථාවේදී කුරේෂ්වරු කුසාආ වංශයට එරෙහිව බකර් වංශයට උදව් කළහ. මෙය කිරීමෙන් ඔවුන් හුදයිබියාහි මුස්ලිම්වරුන් සමග ඇති කරගත් ගිවිසුම උල්ලංඝනය කළහ. ඒ නිසා කුසාආ වංශයේ නායක අම්ර් බින් සලීම් මදීනාව දෙසට ගියේය. එහි ගොස් අල්ලාහ්ගේ දූතයාණෙනි, අපව ආරක්ෂා කරන්න. බකර් ගෝත්‍රය සහ කුරේෂ්වරු අපට පහර දෙති. ඔවුන් අපට විරුද්ධව ප්‍රචණ්ඩත්වය කරනවා යයි සලීම් පැමිණිලි කළේය. අම්ර් බින් සලීම් අපි ඔබට නිසකවම උදව් කරන්නෙමු යනුවෙන් නබිතුමා පිළිතුරු දුන්නේය. මක්කම දෙස බලා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ රහසින් හමුදාව රැස් කළහ. හිජ්රි 8 වන වසරේ රාමසාන් මාසයේ 8 වන දිනය උදාවන විට මුස්ලිම් හමුදා මක්කම දෙසට ගමන් කළහ. අතරමඟදී අස්ලම්, මුසයිනා සහ ගත්ෆාන් ගෝත්‍රවලින් විශාල පිරිසක් මුස්ලිම් හමුදාවට එක් වූහ. මෙම හමුදාව සමග දසදහසක් රණශූරයෝ එක්ව දිගටම ගමන් කළහ. දින කිහිපයකට පසු ඔවුන් මක්කම අසල මරුල් ලහ්රාන් නම් ස්ථානයට ළඟා විය. එය දැන් වාදි ෆාතිමා ලෙස හැඳින්වේ. හමුදාව එහි ගොඩ බැස කඳවුරු බැඳගත්තාය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ හමුදාවේ සෑම පුද්ගලයෙකුටම තම ස්ථානයේ ගින්නක් දැල්වන ලෙස නියෝග කළහ. මේ හරහා ඉස්ලාමීය හමුදාවේ ශක්තිය මක්කම කුරේෂ් ජනතාව දැනගත යුතුය. ඔවුන්ගේ හදවත් තුළ බිය, භීතිය සහ ව්‍යාකූලත්වය උදා විය යුතුය. එමගින් මක්කම ජනතාව තමන්ට යටත් විය යුතුයි කියා නබිතුමාණන් බලාපොරොත්තු වුණේය. ඉස්ලාමය වැළඳගත් අබූ සුෆ්යාන්. මක්කමෙහි බහුලව ප්‍රචාරය වෙමින් පැවති පුවතේ සත්‍යතාවය සොයා බැලීමට කුරේෂ් නායක අබූ සුෆ්යාන් පිටත් විය. ඒ අවස්ථාවේදී ඔහු රාත්‍රියේ මුස්ලිම්වරුන් නවාතැන්ගෙන සිටි කඳවුරු වලට ඉතා ආසන්නව අබ්බාස් බින් අබ්දුල් මුත්තලිෆ් හමු විය. එවිට අබූ සුෆියාන් ඔහුගෙන් ඔබ මොකද කළේ එසුවේය. ඔබ මීට පෙර කවදාවත් දැක නැති හමුදාවක් සමග නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඔබ සමග සටන් කිරීමට පැමිණ ඇත යනුවෙන් අබ්බාස් පැවසීය. මෙයින් මිදීමට ඇති මාර්ගය කුමක්ද යනුවෙන් අබූ සුෆියාන් ඇහුවේය. අබ්බාස් වහාම ඔහුව තම වාහනයේ පිටුපස වාඩි කර මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත එක්කගෙන ගියේය. ඔහු නබිතුමාගෙන් තමාව ආරක්ෂා කරන ලෙස ඉල්ලා සිටියේය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඔහුව ආරක්ෂා කළහ. පසුව ඔවුන් ඔහුට ඉස්ලාමයට ආරාධනා කළහ. ඔහු ඉස්ලාමය පිළිගත්තා. අබ්බාස් රලියල්ලාහු අන්හු තුමා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාට මෙසේ පැවසීය. අබූ සුෆියාන් ගෞරවය සහ කීර්තිය ප්‍රිය කළ මිනිසෙකි. එම නිසා ඔබතුමා ඔහුගේ කීර්ති නාමය ඉහළ නැංවීමට යමක් කළ යුතුය. එවිට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඔවුන්ට පැවසුවේ මුස්ලිම් හමුදාව මක්කමට ඇතුළු වූ විට අබූ සුෆියාන්ගේ නිවසට ඇතුළු වූ මක්කම වැසියන්ට ආරක්ෂාව ලබා දෙන බවයි. මුස්ලිම් හමුදාව එයාලට අත තියෙන්නේ නැහැ. මස්ජිදුල් හරාම් වෙත ඇතුළු වන අය ආරක්ෂා කරනු ලැබේ. ඔවුන් මරා නොදමනු ඇත. තවද තම නිවෙස් වලට ඇතුළු වී දොරවල් වසා ගන්නා අය ආරක්ෂා කරනු ලැබේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ අබූ සුෆියාන්ට ගෞරව කරමින් මෙසේ පැවසූහ. මෙය මක්කම නායකයින් අතර ඔහුගේ කීර්තිය හා ගෞරවය වැඩි කළේය. ඔහුව මුස්ලිම් හමුදාවන් වටා පෙන්වනු ලැබීය. ඉන්පසු ඔහු කුරේෂ්වරුන් වෙත ආපසු පැමිණි විට මුස්ලිම්වරුන් සංඛ්‍යාව, ශක්තිය හා බලය ඔහු විස්තරාත්මකව පැහැදිලි කළේය. කුරේෂ්වරුන්ට මෙම විශාල හමුදාවන්ට මුහුණ දී
පරාජය කළ නොහැකි බවට ඔහු අදහස ප්‍රකාශ කළේය. මක්කමේදී මුස්ලිම්වරු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තම සොල්දාදුවන් 10000කින් යුත් හමුදාව අංශ 4කට බෙදා එක් අංශය සඳහා අනදෙන නිලධාරියෙකු පත් කළහ. සුබෛර් බින් අල් අව්වාම් රලියල්ලාහු අන්හු පළමු හමුදාවට නායකත්වය දුන්නේය. ඔවුන් දෙවන හමුදාවේ අනදෙන නිලධාරියා ලෙස කාලිද් බින් වලීද් රලියල්ලාහු අන්හු පත් කළහ. මෙම හමුදාව මක්කමට ඇතුළු විය යුත්තේ නගරයේ පහළ කොටසෙනි. තුන්වන හමුදාවේ අනදෙන නිලධාරියා වනුයේ අබූ උබයිදා බින් අල් ජර්රා රලියල්ලාහු අන්හු තුමාය. මේ හමුදාව මක්කමට නැගෙනහිරෙන් ඇතුළු විය යුතුය. හතරවන හමුදාවට අනදුන්නේ කයිස් බින් සාද් බින් උබාදා රලියල්ලාහු අන්හු විසිනි. මේ හමුදාව වෙනත් මාර්ගයක් හරහා මක්කම නගරයට ඇතුළු විය යුතුය. නබිතුමා තම ඔටුවා වනකස්වා පිට නැග ඔවුන් අනදෙන නිලධාරියාට නියෝග කළේ ඔබ කිසිවෙක් සමග සටන් නොකළ යුතුය. ඔබ සටන් නොකළ යුතුයි ඔවුන් ආපසු සටන් කරන තුරු. හමුදා 4 දිශාවෙන්ම මක්කමට ඇතුළු වූහ. මහා පරිමාණත් සටන් සිදු නොවූ අතර සුළු ගැටුම් පමණක් සිදු විය. කාලිද් ඉබ්න් වලීද් මෙය පාලනය කිරීමට සමත් විය. මෙම සුළු ගැටුම් වලින් මක්කම ජාතිකයන් 20 දෙනෙකු මිය ගියහ. මුස්ලිම් වරුන් 2 දෙනෙකු දිවිපිදූ අතර අවසානයේ මුස්ලිම් වරු මක්කම යටත් කරගත්හ. දැන් මක්කම නගරය මුස්ලිම් වරුන්ගේ අතේ දීප්තිමත් ලෙස පෙබළුණි. නබිතුමා ශුද්ධ වූ මස්ජිදයට ඇතුළු වී පිළිම ඉවත් කරයි. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ එතනින් පිටව ගියහ. ඔවුන් වට කරගෙන මුහාජිරින් වරුන් සහ අන්සාර් වරුන් ඉදිරියෙන් සහ පසුපසින් පෙළපාලි ගියහ. මෙම තත්වය තුල ඔහු ශුද්ධ වූ පල්ලියට ඇතුළු වී හජරුල් අස්වද් වෙත ළඟා විය. ඔහු එය තම දෑතින් ස්පර්ශ කර සිපගෙන කාබාව වටා තවාෆ් ඉටු කළහ. සත්‍ය පැමිණ ඇත. අසත්‍ය විනාශ වී ඇත. නිසක වශයෙන්ම අසත්‍ය විනාශ වනු ඇත. කුර්ආනය 17:811 යන වාක්‍ය කියමින් ඔවුන් තම දුනු වලින් කාබාව වටා තිබූ පිළිම 360ක් බිම හැලූහ. සියලු පිළිම මුහුණට මුහුණලා වැටුණි. පසුව උස්මාන් ඉබ්නු තල්හා රලියල්ලාහු අන්හු තුමාට කාබාවේ යතුර ලබා දෙන ලදී. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ බිලාල් රලියල්ලාහු අන්හු තුමාට අදාන් පවසන ලෙස නියෝග කළහ.